ඇයි මේ වෙලාවේ මේ වගේ පනතක් ලංකාවට අවශ්‍ය වෙන්නේ? ඇයි අපිට හිටපු ජනාධිපතිවරුන්ගේ මේ වරප්‍රසාද කප්පාදු කිරීම සඳහා මේ තැනට අපි එන්නේ ඇයි කියන එක. මේක ජාතික ජනබලවේගයේ විසින් ලබා දීපු මැතිවරණ අපේ මැතිවරණ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කොටසක් මේක. අපි ජනාධිපතිවරුන්ට තියෙන අසීමාන්තික බලතල අසීමාන්තික වරප්‍රසාද අපි අහෝසි කරනවා කියන එක. එතකොට ඒ අනුව මේක අපේ ජනවරමේ කොටසක්. පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි මේ රටේ ජනාධිපතිවරුන් හැසිරලා තියෙන ආකාරය. ඒක ඔවුන්ගේ නිල බලතල පාවිච්චි කිරීම වගේම ජනාධිපතිවරයාම තමයි කැබිනට් මණ්ඩලයේ මේ ප්‍රධානියා වෙන්නේ. කැබිනට් එක හෙඩ් කරන්නේ ජනාධිපතිතුමා. ඒතකොට අපි දැකලා තියෙනවා අපේ රටේ අවස්ථා දෙකකදී ඉතිහාසයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් නඩු තීන්දුව ලබා දීලා තියෙනවා මේ ජනාධිපතිවරුන් තමන්ගේ බලය පාවිච්චි කරමින් තමන්ටම වාසි සහගත වෙන ආකාරයේ තීරණ ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ නිල නිවාස විශ්‍රාම යාමෙන් පසු නිල නිවාස ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් ගන්නා තීරණ සම්බන්ධව අවස්ථා දෙකකදී අපේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලබා දීලා තියෙනවා. එකක් තමයි බොහොම මෑත කාලිනව ලබා දීපු තීන්දුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් වෙන් කරගත්ත නිවාසයක් සම්බන්ධව ඒ නිවාසයේ ඒ තීන්දුව ලබා දෙමින් ඒ තීන්දුව කියවනවා නම් ඒ තීන්දුවේ බොහොම පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ කාරණය විමසා බලනවා. මොකක්ද ජනාධිපතිවරයෙකුට ලැබිය යුතු නිවස වන්නේ මොන වගේ එකක්ද? ඒකේ යම්කිසි සාධාරණත්වයක් තිය යුතුයි කියන එක රීසනබල් වෙන්නට ඕන. මේක මේ තමන්ට හිතුණු විදිහට තීරණ අරගෙන ගෙවල් වෙන් කර ගැනීම හැකියාවක් නැහැ. ඒ වගේම ඒකෙදි විශේෂයෙන්ම හොයා බලන දෙයක් තමයි මේ ජනාධිපතිවරුන් මේ තමන් කැබිනට් එක හෙඩ් කරන ගමන් තමන්ට වෙන් කරගන්න ගෙවල් ඒ ගෙවල් වල මිලියන 180ක් ජනාධිපති හැටියට ඉන්න කාලයේදී රුපියල් මිලියන 180ක් භාවිතා කරලා මේ නිවස රෙනොවේට් කරලා මේක සංවර්ධනය කරලා ඉන් පසුව තමයි ජනාධිපති හැටියටම කැබිනට් එකේ හෙඩ් හැටියට ප්‍රධානී හැටියට තීරණයක් ගන්නවා මේක Tamanට විශ්‍රාම ගියාට පස්සේ හම්බ වෙන්න ඕන කියලා. ඒ වගේම තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය 2007 දී ලබා දීපු තීන්දුවක් තියෙනවා එතුමිය ජනාධිපතිවරිය සිටි අවස්ථාවේදී සෙනරත්න අද ස්පෙෂල් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කියන නඩු තීන්දුවේ බොහොම පැහැදිලිව එතනදී ශ්‍රේෂ්ඨාධිකරණය බලනවා නාගරික සංවර්ධන අධිකාරියට අයත් වෙලා තිබිච්ච රුපියල් මිලියන 800ක් දක්වා සංවර්ධනය කරන ලද ඉඩමක් මේ පාර්ලිමේන්තුව අසල ඉඩමක් එතකොට හිටපු ජනාධිපතිවරයා විසින් නැවතත් කැබිනට් එකේ හෙඩ් හැටියට හිඳගෙන තමන්ගේ පරිභෝජනයේ සඳහා විශ්‍රාම යාමෙන් පසුව තමන්ගේ පරිභෝජනයේ සඳහා තමන්ගේ භුක්තිය සඳහා එක වෙන් කර ගැනීම. ඒතර අපිට පේන්නේ මොකක්ද? මේ හිටපු ජනාධිපතිවරුන් තමන්ගේ බලය පාවිච්චි කරනවා තමන්වම සුඛිත මුදිත කර ගැනීමට. ඒ කාලය තුලදී ලංකාවට මොකද උනේ කියන එක අපි හැමෝම දන්නවා. මේ මහින්ද රාජපක්ෂ මහත්මයා දැන් ඉන්න නිවසත් එහෙම තමයි. ආර්ථික අර්බුද අවස්ථාවන් වලදී වසංගත අවස්ථාවන් වලදී රටේ ජනතාවට කන්න බොන්න නැති වෙලා ඉන්න අවස්ථාවන් වලදී පවා මේවට සල්ලි වෙන් කර රුපියල් මිලියන 300 400 වෙන් කර ගනිමින් මේවා රෙනොවේට් කර ගන්නවා. මෙන්න මේ අකාරුණික බව මේ අසංවේදී බව ජනාධිපතිවරයෙක් කියලා කියන්නේ රටේ බලවත්ම පුද්ගලයා. ජනතාව විශ්වාසය ආදරය තමයි ජනාධිපතිවරයෙකුට දක්වන්නේ. ඒ ජනාධිපතිවරයාට වගකීමක් තියෙනවා. ඒක ආරක්ෂා කරන්න. ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කරන්න. ඒ ආරක්ෂා නොකිරීම නිසා තමයි ජනතාව ඒව ඉවත් කරන්න කියලා ඉල්ලා සිටින්නේ. ඒ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම විතරයි අපි කරන්නේ. මේ රටේ දේශපාලන සංස්කෘතිය අපි හරිගස්සන්නට අවශ්‍යයි. ජනාධිපතිවරයෙක්ගේ කාර්යභාරය ජනාධිපතිවරයාට ලබා දෙන විශ්වාසයට අනුව ප්‍රමිතිගත ලෙස ජනතාවට සමානාත්මතාවය හිමිවන ආකාරයෙන් ගරුත්වය හිමිවන ආකාරයෙන් ජනතාව ලබා දීලා තියෙන බලය අවභාවිතා නොකර ශිෂ්ට ලෙස මේ දේශපාලනය කිරීමේ සම්ප්‍රදායක් අපි ඇති කරගන්නට අවශ්‍යයි. Tamanට ලැබෙන බලය මේ ආකාරයෙන් අවභාවිතා කිරීමට එරෙහිව නීති සකස් කිරීමට අවශ්‍යයි. ඒක නිසා තමයි අපි මේ නීති අද අරගෙන ඉන්නේ සම්මත කරන්නේ. මම හිතන්නේ ඒකින්ද අපි හිතනවා මේක ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂාව වෙනුවෙන් ජනතාවගේ අභිලාෂයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලංකාවේ දේශපාලනයේ ශිෂ්ට කිරීමේ අරමුණ වෙනුවෙන් තමයි අපි මේ පනත අරගෙන එන්නේ. ඒ නිසා විපක්ෂයේ ආරක්ෂාව අපිට අවශ්‍ය නැහැ. අපි මහ ජනතාවගේ ආරක්ෂාව මත සිටින රජයක්. බොහොම ස්තුතියි.